සුබ දවසක් වේවා ඔන්න හැමෝටම. අද වීඩියෝ එක අරන් ආවේ අපේ වත්තේ තියෙන පළතුරු ටිකක් ඔයාලට පෙන්වන්න. යමු එහෙනම් අද මාත් එක්ක අපේ වත්තේ තියෙන පළතුරු බලන්න. ඔන්න ඉස්සර වෙලාම තියෙන්නේ වැල්දොඩම්. මේ වැල්දොඩම් ඉදෙනකොට දම් පාටයි. ගොඩක්ම රසයි. ඔන්න ඊට පස්සේ තියෙනවා බෙහෙත් නෙල්ලි. මේ ගහ මේ සැරේම තමයි මේ ගෙඩි හැදුනේ. කලින් මල් හැදුනා ඒනට ගෙඩි හැදුන්නේ. ඔන්න මේ සැරේ ඉතින් අර මෙහෙන් ගෙඩි කිහිපයක් තියෙනවා. පස්ගෝ රස කියලා හඳුන්වන්නේ. ඒව තමයි මේ. ඔන්න ඊළඟට තියෙනවා දෙලුම්. දෙලුම් වර්ග කිහිපයක් තියෙනවා. ඉන්දියන් දෙලුම්. එතකොට මේ රතු වර්ගය. දෙලුම් ගොඩාක්ම ගුණදායකයි. පිළිකාවට හොඳම බෙහෙතක් තමයි දෙලුම් කියන්නේ. ඊට පස්සේ තියෙනවා අනෝද. ළමයි ආසම පළ තුනක් තමයි මේ තියෙන්නේ. ඔන්න ඊළඟට තියෙනවා ගස් කජු. මේ ගහෙත් ගමන් දෙකක් විතර වගේ තමයි කජු හැදුනේ. රතු පාට කජු බෝල. මේ තියෙන්නේ අලිගැට පේර. මේ ගහට නම් අවුරුදු 10කට වැඩි. ඒ වුණාට තාම මලක්වත් හැදුනේ නැහැ. දන්න කෙනෙක් ඉන්නවනම් මේකට කරන්න පුළුවන් දෙයක් කියන්න. ඔන්න ඊළඟට තියෙනවා අන්නාසි. මං හරිම ආසාවෙන් බලන් ඉන්නේ අන්නාසි ගෙඩියක් හැදෙනකම්. ඊළඟට තියෙන්නේ අඹ රැල්ල. මේ ගහේ නම් කොයි වෙලාවකවත් ගෙඩි වරදින්නේ නැහැ. ළමයි දෙන්නත් හරිම ආසයි කන්න. ඊළඟට තියෙන්නේ පේර. මේ තියෙන්නේ කිලෝ පේර.
ඊට පස්සේ තියෙන්නේ සුදු පේර. පේරත් ඉතින් කොයි වෙලාවකවත් ගෙඩි වරදින්නේ නම් නැහැ. ඔන්න වරක ගහකුත් තියෙනවා. ළමයි දෙන්නගේ වැඩේ කොයි වෙලාවෙත් අහන්නේ මේවා ඉදිලද කියලා. ඔන්න ඊට පස්සේ තියෙනවා රතු ජම්බු ගහක්. දැනට නම් ගෙඩි නෑ. ගෙඩි හැදිනු කාලෙක ලුණු පොඩ්ඩක් එහෙම දාලා ගත්තම පුදුම රසක් තමයි තියෙන්නේ. ඔන්න ඊට පස්සේ තියෙනවා උගුරැස්ස. මේ උගුරැස්ස පැලයට නම් තාම අවුරුද්දක් වගේ තමයි වෙන්නේ. තාම චූටි පැලයක්. ඔන්න ඊට පස්සේ තියෙනවා පැණි දොඩම්. මේ පැණි දොඩම් ගහ අපි තමයි බට් කරලා තියෙන්නේ දිවුල් මුලකට. මේකෙත් කොයි වෙලාවෙත් ගෙඩි නම් වරදින්නේ නැහැ. ඔන්න බලන්න ඔයාලට පේනවා ඇති දිවුල් කඳ. මේ තියෙන්නේ දොඩම් වර්ගයක්. මේවා පැහෙනකොට තැඹිලි පාටට හුරුයි. ගොඩක්ම රසයි. මේ තියෙන්නේ දොඩම් පැලයක්. මේ දොඩම් වල පොත්ත අතින් උනත් සුද්ධ කරන්න පුළුවන්. ඒ වගේ මදෙත් තැඹිලි පාටට හුරුයි. මේ තියෙන්නේ හීන්නාරන් ගහ. ඊට පස්සේ හැමෝම කන්න කැමති ගස් ලබු. මේ තියෙන්නේ වෙරළු ගහ. මෙදා පාර ගමටම වෙරළු බෙදන්න පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ අඹ. මේ කරොත්ත කොළඹ අඹ. ආයෙ ටොම්මෙන් දේසි අඹක් තියෙනවා. ඔන්න ඊට පස්සේ තියෙනවා විලට් අඹ. ඕනම නම් ඉතින් වෑවර ගෙඩියකුත් බොන්න පුළුවන්. ඔයාලටත් පුළුවන් මේ වගේ පළතුරු වත්තක් හදාගන්න. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙන්නම්.